මගේ ගම කන්තලේ. බැලූ අත තියෙන්නේ යායට විහිදුණු සාර කුඹුරු. පොළව අස්සද්දලා රටට බත දෙන එකයි අපේ පරම්පරාවේ හැමෝම කළේ. 1996 අවුරුද්දේ ඉඳලා මගේ මුළු කාලයම ගත වෙන්නේ ගොවිතැනට. එතකොට මගේ වයස අවුරුදු 33යි. වෙලාවට අස්සන්න ගෙට ගේන්න අපේම කියලා යන්ත්‍රයක් ඕන නිසා මම 2010 දී ඩීමෝ එකෙන් මහින්ද්‍රා ට්‍රැක්ටරයක් ගේනවා ලීසින් ක්‍රමයට. මම අවුරුදු 10ක් තිස්සේ ඒ ට්‍රැක්ටරෙන් වැඩ ගත්තා. පස්සේ මම ඒ යන්ත්‍රය විකුණලා 2020 අලුත් මහින්ද්‍රා ට්‍රැක්ටරයක් ගත්තා. ඒ අතරේ මට හිතෙනවා එක එක අයකින් ඉල්ලන්නේ නැතුව මගේ අස්සන්න කපන්න මටම කියලා හාවස්ටරයක් ගන්න. 2023 දී මම ගන්නේ ලෝවල් හාවස්ටරයක්. මගේ අස්සන්න මගේම හාවස්ටරකින් කපලා ගෙට ගත්තේ හරි සතුටුයි. ගොවියෙක් වුණ මම ගොවි ව්‍යාපාරිකයෙක් වෙන්නේ ලෝවල් හාවස්ටරේ ගත්තට පස්සේ. ඉල්ලුම වැඩි වෙද්දී 2024 මම තවත් ලෝවල් හාවස්ටරයක් ගන්නවා. හොඳ වේගයක් වගේම තෙල් හොඳට කරන නිසා මට තවත් වාසි. ආර්ථිකේ සාර වෙනවා. 2025 දී මම තව මහින්ද්‍රා ට්‍රැක්ටරයකුයි ලෝවල් හාවස්ටරයකුයි ගන්නවා. ඩීමෝ යන්ත්‍ර වලට ලේසියෙන් පාර්ට්ස් හොයාගන්න පුළුවන්කම තිබ්බේ හින්දායි ඩීමෝ එකෙන් දෙන සර්විස් එක හොඳ වීමයි නිසා දිගින් දිගටම ගත්තේ ලෝවල් හාවස්ටර්. කන්තලේ ඩීමෝ නියෝජිතයෙක් ඉන්න එක තවත් ලේසියක් වුණා. ඒ වගේම ඕන වෙලාවක ඩීමෝ එකට කෝල් කරලා සේවාව ලබා ගන්න පුළුවන් වීමත් ඩීමෝ එකට යන්න එක හේතුවක්. ඒ විතරක් නෙවෙයි. වසර දෙකක වගකීමකුත් ඩීමෝ එකෙන් දෙනවා. දැන් කන්තලේ විතරක් නෙවෙයි ලංකාවේ 4 වටින්ම අපිට වැඩ එනවා. ෂටේ කුඹුරු අක්කර ගානක අස්සන්න ගෙට ගන්න අපි. ලෝවල් හාවස්ටරේ ගත්තට පස්සේ අපි දිනුනේ බලාගෙන ඉන්නකොට. දැන් 6 දෙනෙක්ට මගේ ළඟ රස්සාවල් ලැබිලා ඒ පවුල් වලටත් මම නිසා සාරයි. දිගින් දිගටම ඩීමෝ ආයතනයත් එක්ක දිනුවෙන් දිනුවටපත් වෙන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.